සිංහල ස්වභාවිත ගීත පොතේ පිටුවෙන් පිටුව පෙරලනකොට අපිට මුණගැහෙන සමහර ගීත තියෙනවා ඉතා සංවේදී ගීත. ඒ ගීතවලට පාදක වෙච්ච කතා, ඒ මාතෘකා හරි දුර්ලභයි. නමුත් ඉතා සංවේදී. මං අද දවසේ කතා කරන්න තෝරගත්තෙත් එවන් වූ අතිශය සංවේදී ගීතයක්. බෝමළුවේ මල් සුවඳක පැටලි අම්මා පිව් කිරි සුවඳ ගලා එන්නේ. මහානකම ඒ වගේම මව්සෙනෙහස අතර දෝලණය වන ආත්මීය බැඳීමක් ගැන මේ ගීතය ඇතුලේ ප්‍රියනන්ද විජේසුන්දර කියන හරි අපූර්ව ගීත රචකයා විශාල කතිකාවතක් ගොඩනගනවා. සසර තරණය කරන්නට පෙර තමන්ගේ ළමා කාලය අහිමි වුණු පොඩි සාදු කෙනෙක් අපිට මේ ගීතය ඇතුළේ මුණ ගැහෙනවා. බෝමළුවේ මල් සුවඳක පැටලි. ඔබ දන්නවා බෝමළුව කියන්නේ බොහොම සෞම්‍ය තැනක්. ඉර බැහැගෙන යන හැන්දෑවක මේ බෝමළුවේ මල් ආසනය හරහා එන හුළඟේ ඒ මල්වල සුවඳ තැවෙලා තිබුණා. පොඩි සාදු කෙනෙක් මේ හැන්දෑවේ බෝමළුවට වෙලා තනියම කල්පනා කරනවා. මේ පොඩි සාදුට අර මල් සුවඳ ඇතුලේ ඒ මල් සුවඳ පරයා දැනුනේ අම්මගේ කිරි සුවඳ. ඒ විතරක් නෙමෙයි. ඒ මහන්සි වෙච්ච අම්මගේ දාඩිය සුවඳ. පිළුණු වෙච්ච ඇඳුම් වල සුවඳ. ඔහුට මල් සුවඳ ගැන වැටහීමක් තිබුණේ නැහැ. සුපුරුදු උණුහුමකට සිත ඇදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ. පුංචි වෙලාවකට මේ පොඩි සාදුගේ හිත දුවගෙන යනවා එයාගේ දුප්පත් පුංචි පැල්පතට. තමන්ගේ සහෝදරයොත් එක්ක සෙල්ලම් කර කර ගෙවුණු අතීතය, තමන්ගේ යාළුවොත් එක්ක කැලේ ගිහිල්ලා ගඩා ගෙඩි කාලා වැවේ පැනලා නාලා ඒ ගෙවුණු සුන්දර අතීතය කොහොම අමතක කරන්න? සිවුර කියන්නේ ලොකු වගකීමක්. ඒත් ඔබ හිතන්න ඒ සිවුර ඇතුලේ ඉන්නේ පුංචි හිතක් තියෙන, තාමත් අම්මගේ උණුහුම හොයන පුංචි දරු පැටියෙක්. මම මේ කියපු කතාවත් එක්ක ඇස් දෙක පියාගෙන ඒ රූපරාමු හිතේ මවාගෙන මේ ගීතේ මේ මුල් කොටස අහලිමු. බෝමළුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ. සුපුරුදු උණුහුමකට සිත ඇදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ. දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින්. ගීතේ ඊළඟ කොටසට ගියොත් එතෙර කරන්නම් හතර වර්ගයම සංසාරේ යන මේ ගමනේ. ඔබ දන්නවා මේ බුදුදහමේ එන කතාවක් තියෙනවා. දරුවෙක් සසුනට පූජා කළොත් ඒ හතර වර්ගයම නිවන් දකින්නවා කියලා අපි අහලා තියෙනවා. හතර වර්ගයම නිවන් දකින්න වගකීම මේ පොඩි සාදුට පැවරුණා. ඒත් චුට්ටක් සෙල්ලම් කරලා ඉන්නද පුරුදු යාළුවන් හසනිනේ පුංචි අවසරයක් ඉල්ලනවා මේ පොඩි සාදු අතීතයට ගිහිල්ලෙන්න. මට පොඩි වෙලාවකට පුළුවන් නම් මගේ පුරුදු යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ඉන්න. නමුත් ඒ සිතුවිල්ලත් එක්කම ප්‍රශ්නයක් පැනනවා. එහෙම ගියොත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ? විල් ඉපනැල්ලේ පැන නටලා මං ඒ යන හැම වෙලාවකම
දැන් මගේ යාළුවෝ මට පොඩි සාදු කියලා දකින තැන වඳිනවා. ඉතින් අම්මේ මට කියලා දෙන්නකෝ. මං කොහොමද ඒ යාළුවොත් එක්ක ඔට්ටු සෙල්ලම් කරන්නේ? මේ ගීතේ අතිශය සංවේදී කොටස, හදවත හඬා වැටෙන කොටස. භවයෙන් භවයේ පෙරුම් පුරාමම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා 4 වරගෙම එතෙර කරන්නම් සංසාරේ. දැඩි අධිෂ්ඨානයක්, ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ පොඩි සාදුගේ හිතේ. මේ සංසාර ගමන මම කවදක හරි නතර කරනවා. මම නිවන හොයාගෙන යනවා. ඒත් තව පුංචි දෙයක් මේ පුංචි සාදු හිතනවා. ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ ඇතිලා. තාමත් අම්ම ගාවට එන්න උවමනාව පොඩි සාදුට තියෙනවා. පොඩි සාදු හිතනවා මේ සසර ගමන කෙලවරක මම අම්ම ගාවට ඇවිල්ලා කිරිසුවඳේ ඇතිලා මම එන්නම්. නමුත් පැනයක්. කොහොමද අම්මේ එහෙම කරන්නේ? අම්මත් සසරින් එතර වෙලා. ඔබට වැටහෙනවද මේ කාරණාව? අම්මා සසරින් එතර වුණොත් පොඩි සාදු කොහොමද අම්ම ගාවට යන්නේ? මේ ගීතය ඇතුලේ මේ කතා කරපු දෙයට එහා ගියපු දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ බොහෝ වෙලාවට ශාසනයට පුංචි කිරිකැටි දරු සසුන්ගත වෙන්නේ සංසාරය ගැන අවබෝධයකින් නෙමෙයි. මේ බුදුදහම ගැන ලොකු අවබෝධයකින් නෙමෙයි. එහෙම අයත් ඉන්නවා. සංසාර බැඳීම් එක්ක සසුනට කැපවෙන පුංචි සාමණේරවරු ඉන්නවා. නැත්ති නෑ. නමුත් බොහෝ අය තමන්ගේ ආර්ථික අපහසුතා නිසා, අම්මට ඒ දරුවව හදාගන්න බැරි නිසා, දරුවගේ අනාගතේ ලස්සන කරන්න ඕන නිසා සසුනට පූජ්‍ය කරපු දරුවෝ. මේ හැම දරුවෙක්ම ගෙවෙන හැම රැකම තනියම අඬන නැති අම්ම හොය අම්මගේ උණුහුම හොය අවසානයේදී මට ඔබට දෙන්න තියෙන පිළිතුර මේ පුංචි හාමුදුරුවන්ට කවදාවත් ඒ මෞසෙනහස මුණ ගැහෙන එකක් නැහැ. තවත් මෙවැනි ගීතයක් එක්ක මුණ ගැහෙන්න ඔබට ස්තුතියි. අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ එතිලා. කොහොමද අම්මේ එහෙම කරන්නේ? අම්මත් සසරින් එතෙර වෙලා.